ආයුබෝවන් ඔයාලා හැමෝටම. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ගම් පේස්ට් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ෆොන්ඩන්ට් වලින් ටොපර්ස් හදලා ඒවා ඉක්මනින්ම වේලෙන්නේ නැහැ කියන ගැටලුව තියෙන අයට මේ ගම් පේස්ට් එක හොඳ විසඳුමක් වෙයි. ඉතින් ගම් පේස්ට් එකෙන් හදන ටොපර්ස් සහ ෆ්ලවර්ස් ඔයාලට ඉතාමත් ඉක්මනින් වේල ගන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාලට මුලින් ඉඳලම ඉගෙන ගන්න පුළුවන් ගම් පේස්ට් එක කොහොමද හදාගන්නේ කියලා. ඒත් එක්කම මේ ගම් පේස්ට් එක ගැන විශේෂ දෙයක් කියනවා නම් මේක අපිට හදපු ගමන් පාවිච්චි කරන්න බෑ. ඉතින් ගම් පේස්ට් එක හදලා අපි මේක පැය 24ක් විතර ස්ටෝර් කරලා තියන්න ඕනේ. ඉතින් මේ වගේ ක්ලින් රැප් එකකින් ඔතලා එයා ටයිට් කන්ටේනර් එක මේ වගේ දාලා වාතය ඇතුළට යන්නේ නැති විදියට හොඳින් වහලා අපි ශීතකරණයේ යට කොටසේ පැය 24ක් මේක තියලා තියන්න ඕනේ. ඉතින් මේකට ඇඩ් කරන දේවල් ක්‍රියා කරන්න පැය 24ක් යනවා. ඉතින් ඒ විදිහට තමයි ඔයාලට මේ ගම් පේස්ට් එක ටොපර්ස් හදන්න ඒ වගේම මල් හදන්න භාවිතා කරන්න පුළුවන්. ඉතින් එහෙනම් සම්පූර්ණ වීඩියෝ එක වෙනද වගේම ෆස්ට් කමෙන්ට් එකේ තියෙනවා. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.